අද අපි කතා කරන්න යන්නේ රියල් දෙයක් ගැන. ඒ තමයි රියල් ස්ටේට්. මොකක්ද මේ ග්‍රිඩ් ප්‍රොපර්ටි ගෲප් කියන්නේ? ලෝව වටාම දානගත වුණු දේපොළ ආයෝජනයට විශ්වාසනීය නමක් දරපු ආයතනයක්. ඔස්ට්‍රේලියාවට විතරක් නෙමෙයිද බේස් වෙලා තියෙන්නේ. ඇමරිකාවේ, දුබායි, ලංකාවේ. වර්ල්ඩ් ෆේමස් ගෲප් එකක්. වර්ල්ඩ් වයිඩ් කිව්වොත් හරි. ඔහේ හරි ඔයාලට ගයක් හොයලා ඒක සජෙස්ට් කරනවට වඩා හොලිස්ටික් සර්විස් එකක් කරන්න තමයි උත්සාහ කරන්නේ. ලෝකේ ජීවත් වෙන හැම මිනිස්සයාම තමුන්ගේ කියලා දේපලක් ගන්න කැමතියි. ඒ සිතුවිල්ල එන පළවෙනි අවස්ථාවෙම තමුන්ට විශ්වාසනීය රියල් එස්ටේට් ඒජන්ට් කෙනෙක්ට කතා කරන එක නුවණට හුරුයි කියලා මම හිතනවා. ප්‍රොපර්ටි එකක් විකුණන්න හිතන් ඉන්න කෙනෙක්. එයා රියල් ස්ටේට් ඒජන්ට් එක සම්බන්ධ වෙන්න ඕනේ ඉඩම ගන්න තැන ඉඳන්ද? නැත්තම් ගේත් හැදුවට පස්සේද? උනන්න ඕන කියන සිතුවිල්ල ඔව්. පහළ වෙන මොහොතේ සිට අමුන්ගේ අරන් තත්ත්වය මොකද්ද යන්න ඕනේ තැන මොකද්ද? ඔය ප්‍රශ්න දෙක අහලා තමයි අපි ප්‍රොපර්ටිස් සජෙස්ට් කරන්නේ. සන්නස ඩිජිටල් එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද අපි කතා කරන්න යන දේ ගැන කිව්වොත් ඔස්ට්‍රේලියාවල ඉන්න ඔයාලට අද වෙද්දි නැතුවම බැරි දෙයක් කිව්වොත් මං හිතනවා මම වැරදි නෑ කියලා. ඔව්. අද අපි කතා කරන්න යන්නේ රියල් දෙයක් ගැන. ඒ තමයි රියල් ස්ටේට්. ඒ ගැන අද අපිත් එක්ක කතා කරන්න එකතු වෙලා ඉන්නේ ග්‍රිඩ් ප්‍රොපර්ටි ගෲප් හි සමාජික දුලිප් ජේ මහතා. මං හිතනවා දුලිප් කිව්වම ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔයාලට නම් නුපුරුදු නමක් වෙන්න බෑ. අයිබෝවන් දුලිප්. අයිබෝවන්. දුලිප් මුලින්ම අහුවොත් මොකක්ද මේ ග්‍රිඩ් ප්‍රොපර්ටි ගෲප් කියන්නේ? ග්‍රිඩ් ප්‍රොපර්ටි ගෲප් කියන්නේ ප්‍රශානි ලෝව වටා සිටින දේපල ආයෝජකයින් වෙනුවෙන් ලෝව වටාම මේ ස්ථානගත වුණු දේපල ආයෝජනයට විශ්වාසනීය නමක් දරපු ආයතනයක්. එතකොට ලෝව වටා කිව්වම මේක ඔස්ට්‍රේලියාවට විතරක් නෙමෙයිද බේස් වෙලා තියෙන්නේ? නෑ. බොහොම හොඳ ප්‍රශ්නයක්. ග්‍රිඩ් ප්‍රොපර්ටි ගෲප් එක බේස් වෙලා තියෙනවා ඔස්ට්‍රේලියාවේ, ඒ වගේම ඇමරිකාවේ, ඩුබායි සහ ශ්‍රී ලංකාවේ. එතකොට ලෝව වටාම බේස් වෙලා තියෙන ලොකු ගෲප් එකක් තමයි ග්‍රිඩ් ප්‍රොපර්ටි ගෲප්. ලෝව වටා කියන එකෙන් මම තව අදහස් කරනවා මේක මේ ඒ ඔෆිසර්ස් තියෙන රටවල් විතරක් නෙමෙයි අපිට කස්ටමර් බේස් එකක් ඒ රටවල් වලට අමතරව වෙන රටවල් වලුත් ඉන්නවා. ඒ නිසා ඒක වැදගත් විශේෂයෙන් කියන්න ඕනේ. වර්ල්ඩ් ෆේමස් ගෲප් එකක්. වර්ල්ඩ් වයිඩ් කිව්වොත් හරි. That's right. දුලිප් මම මෙහෙම ඇහුවොත් අයි අපි රියල් ස්ටේට් ඒජන්ට් කෙනෙක්ව තෝරගනිද්දී ග්‍රිඩ් ප්‍රොපර්ටි ගෲප් එකෙන්ම රියල් ස්ටේට් ඒජන්ට් කෙනෙක්ව තෝරගන්න ඕනේ. මොකද මම හිතනවා මේ ඒක අපි පමණක්ම නෙමෙයි නමුත් අපි මේ වැඩ කරන ඉන්ඩස්ට්‍රි එකට අවාසනාවකට මෙන් හොඳ නමක් නැහැ. මොකද ජෙනරලි මේක මිනිස්සු විශ්වාසයෙන් බලන රැකියාවක් නෙමෙයි මේ රියල් එස්ටේට් ඒජන්ට් කෙනෙක් කිව්වහම. ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා හිතුවහම ගොඩක් වෙලාවට ඒ ට්‍රාන්ස්පරන්සි පිළිබඳ ප්‍රශ්න ඒ පුද්ගලයාගේ අවංකභාවය පිළිබඳ ප්‍රශ්න ට්‍රස්ට් එක මත බොරු කීම වගේ දේවල් නිසා තමයි මේ ඉන්ඩස්ට්‍රි එකට එහෙම වෙලා තියෙන්නේ. නමුත් අපි ආගමක් වගේ කරන දෙයක් තමයි මේ අපිට මේ ඩීල් කරන මේ පාරිභෝගිකයන්ට ඇති සටියෙන් කියන එක. මොකද එහෙම කියන තරමට අපිට ඕනේ මොකක් හරි ගයක් කාගේ හරි ඇඟේ ගහලා ඒක ඒ අවස්ථාවේ ඇත්ත එක්ක තියෙන ඒ රිලේෂන්ෂිප් එක නැති කර ගැනීම නෙමෙයි. දීර්ඝ කාලීනව යා කවදා අපිත් එක්ක ආවත් ඒ රිලේෂන්ෂිප් එක අපිව විශ්වාස කරන නිසා අපි ළඟට එන පුද්ගලයෙක් වෙන්න තමයි අපිට ඕනේ. හරියටම කිව්වොත් ග්‍රිඩ් ප්‍රොපර්ටි ගෲප් එකෙන් ඔයාලට වෙන්න ඕන රියල් දේ හරි විදිහටම රියල් ස්ටේට් එකකින් වෙන තැන ග්‍රිඩ් ප්‍රොපර්ටි ගෲප් එක මං හිතන්නේ. මං නිවැරදි. ඔව්. ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට අපි හිතමු ප්‍රොපර්ටි එකක් බයි කරන්න හරි සෙල් කරන්න හරි ඉන්න කෙනෙක්ට ග්‍රිඩ් ප්‍රොපර්ටි ගෲප් එකත් එක්ක එකතු වුණාම තියෙන ඇඩ්වාන්ටේජ් එක මොකක්ද? හොඳ ප්‍රශ්නයක් ප්‍රශානි. මොකද ඕක තමයි අපි ගොඩක් ප්‍රොමෝට් කරන්නේ. ඒ කියන්නේ ගයක් විකුණනවයි ගයක් විකුණීමට සහ ගයක් මිලදී ගැනීමට විශේෂයෙන් දේපල ආයෝජනයකදී මිනිසෙක්ගේ මේ ගෝල් එකක් තියෙනවා, පර්පස් එකක් තියෙනවා. එතකොට අපි නිකන් ඒ ට්‍රාන්සැක්ෂන් එක ඇවිල්ලා කරලා දෙනවට අමතරව ඒගොල්ලන්ට අන්තිමට මේ අවුරුදු 5කින් හරි 10කින් හරි 20කින් හරි වෙන්න මොකද්ද තමුගේ ජීවිතේ ෆයිනෑන්ෂල් ගෝල්ස් කියන එකත් අහනවා. ඒක දීර්ඝකාලීන ඉන්වෙස්ට්මන්ට් එකකට යන්න. දීර්ඝකාලීන ඉන්වෙස්ට්මන්ට් එක ගන්න. මොකද අපි හිතනවා මනුස්සයෙක්ට නිකන් අපි ට්‍රාන්සැක්ෂන් එකක් කරලා දෙනවට වඩා ඒගොල්ලන්ට ඒ අචීව් කරන්න ඕනේ දෙයට යන්න මේ දේපල මාර්ගයෙන් එතෙන්ට යන්න අවස්ථාවක් තියෙනවා නම් ඒක පහදා දීම, ඒක පැහැදිලි කර දීම, ඒක ගැන විස්තර ඒගොල්ලන්ට ලබා දීම, ඒගොල්ලෝ නොදන්න පැති තියෙනවා. විශේෂයෙන් මේ රටේ
investment property සහ tax සම්බන්ධ දේවල්. ඒවා අපිට අපි financial advisors නෙමෙයි, ඒ කියන්නේ professional advice. නමුත් අපිට guidance එකක් දෙන්න පුළුවන් accountant කෙනෙක් ගාවට ගිහිල්ලා මේ ටික දැනගන්න. මෙන්න properties වල මෙන්න තියෙන advantages කියලා අපිට කියලා දෙන්න පුළුවන් කමක් තියෙනවා. අපි තව පොඩ්ඩක් ඒ ගැන වැඩිදුර විස්තර කරොත් දුලිප්. දැන් මෙහෙමයි. දැන් ඔයාට යම් කිසි යාළුවෙක්ගෙන් හරි කෙනෙක්ගෙන් ආරංචි වෙනවා ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් ගන්න එක හොඳයි. සහ ඒකෙන් ඒක කාලයක් යනකොට වැඩි. ඔව්. අනිවාර්යයෙන්. එතකොට ඔයා ඒක ගන්නද අපිත් ගාවට එද්දී අපි ඔයාට නිකන් කොහේ හරි ඔයාට ගයක් හොයලා ඒක සජෙස්ට් කරනවට වඩා ඒකත් අපි කරන කියන්නේ ගයක් හොයලා සජෙස්ට් කරන එක අපි කරනවා. නමුත් ඊට වඩා අපි ඔයාගෙන් ප්‍රශ්න කරනවා. ඔයාට මේකෙන් අවුරුදු 5කින් 10කින් මොකද achieve කරන්න ඕනේ? ඔයාගේ financial goal එක ඔයාට ඉක්මනට retire වෙන්න ඕනේද? ඔයාට එහෙම නැත්නම් ඉස්සරහට මේ ගෙදර ආයෝජනය කිරීමෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? සහ ඔයාට වැඩිම වාසි ගන්න පුළුවන් ස්ථාන කොහෙද? ඒවට ගන්න අවශ්‍ය type එකේ dwellings ගෙවල් මොනවද? සහ මෙහි ලොකේෂන් සමහරවල් දැන් අපිට access තියෙන databases සාමාන්‍ය general public එකකට නැති වෙන්න පුළුවන්. ඒකට ඒවෙන් අපිට විස්තර හොයලා දෙන්න පුළුවන්. ඒ වගේ අර holistic service එකක් අපි මේ කරන්න තමයි උත්සාහ කරන්නේ. හරියටම කිව්වොත් නිවැරදි guidance එකක් ගන්න හරිම විදිහට යන්න grid property group එකත් එක්ක එකතු වෙන එක තමයි හරියම. අපි හිතමු property එකක් buy කරන්න ඉන්න කෙනෙක් ඉන්නවා. එතකොට එයා රියල් ස්ටේට් ඒජන්ට් එක සම්බන්ධ වෙන්න ඕනේ මොන මොහොතේද? එයා ෆන්ඩ්ස් ඔක්කොම හදාගත්තයින් පස්සේද නැත්නම් එයා ප්‍රොපර්ටි එකක් ගන්න ඕනේ කියලා හිතන තැන ඉඳන්ද? මම හිතනවා ඉතින් ජෙනරලි ප්‍රශානි මේ ලෝකේ ජීවත් වෙන හැම මිනිස්සයාම එහෙම තමුන්ගේ කියලා දේපලක් ගන්න කැමති. ඔව් අනිවාර්යයෙන්. එතකොට ඔය සිතුවිල්ල එන පළවෙනි අවස්ථාවෙම තමුන්ට විශ්වාසනීය රියල් එස්ටේට් ඒජන්ට් කෙනෙක්ට කතා කරන එක ගුණවත් සහ මේ නුවණට හුරු කියලා මම හිතනවා. මොකද මේ ඒකට හේතුව මේ සමහරලාට ඒගොල්ලෝ හිතන තරම් කාලයක් ඒකට අවශ්‍යත් නැහැ. ඒක කරන්න පුළුවන් විදි මාර්ග ගොඩක් තියෙනවා. සමහර වෙලාවට ඒගොල්ලෝ හිතනවා මේ තියෙන ෆන්ඩ්ස් මට මදි. සමහරක් විට ඒ තියෙන ෆන්ඩ්ස් ඇති වෙන්නත් පුළුවන්. හරියටම හරි. ඒතකොට සහ මේ එහෙම ප්‍රොෆෙෂනල් කෙනෙක්ට කතා කිරීමෙන් ඒගොල්ලන්ට ඒ ගෝල් එකට යෑම ඉක්මන් වෙනවා සහ ප්ලෑන් වෙනවා සහ හොඳ සංවිධානයක් වෙනවා සහ ඒත් එක්කම දැන් මේ වගේ දෙයක් අපි මේ කියන්නේ මේ ගිහිල්ලා මේ පොඩි මොබයිල් ෆෝන් එකක් ගන්නවා වගේ දෙයක් නෙමෙයි. මේක ජීවිතේ තමුන් කරන ලොකු පර්චේස් එකක්. එතකොට ඒ වෙනුවෙන් ඒක කතා කරාට කිසිම රියල් එස්ටේට් කෙනෙක් මෙයා රෙඩි නෑ කියලා එයාව පැත්තකට දාන්නේ නෑ. ඒක සාමාන්‍යයෙන් ඕනෙම කෙනෙක්ට අපි නම් බොහොම මගේ ආයතනය ඇතුලේ අපි 4-5 දෙනෙක් බොහොම willingly ඒ information දෙන්න කැමතියි. මොකද අපි පුළුවන් තරම් අපේ කම්පැනි එකේ ඕගනයිසේෂන් මිෂන් එක තමයි මිනිස්සුන්ව එඩියුකේට් කරන එක. මේකට තියෙන එඩියුකේෂන් එක හරිමදි. නමුත් සමහර අය මේක ගැන කිසිම දැනුවත්කමක් නැහැ. මේකෙන් තමුන්ට ලබා ගන්න පුළුවන් වාසි ගැන මේ දීපල ආයතනයෙන් තමුන්ට ගන්න පුළුවන් වාසි ගැන කිසිම දැනුවත්කමක් නැහැ. කිසිම අවබෝධයක් නැතුව එතනට යන එක වළක්වන්න පුළුවන් මුලින්ම අපි රියල් ස්ටේට් ඒජන්ට් කෙනෙක් එක්ක සම්බන්ධ වුණා. හරියටම හරි. ඔය හින්දා මම ඒක නම් බොහොම ගොඩක් එන්කරේජ් කරනවා. ඔබ සමහරට ඕස්ට්‍රේලියාවට අලුත් වෙන්න පුළුවන්. තාම මේ රට ඇතුලේ සෙටල් වෙන්න හදනවා වෙන්න පුළුවන්. නමුත් රටේ තියෙන rules regulations දන්නේ නැති වෙන්න පුළුවන්. ඒතකොට ගයක් ගන්න එක කියන්නේ තමුන්ට සමහරට ගයක් ගන්න process එක තමන්ට තව අවුරුද්දක් විතර යනවා ඇති. නමුත් ඒකට කතා බහ කරලා ඒකට තමුන්ගේ plan එක ගහ ගැනීම සඳහා හොඳ විශ්වාසනීය රියල් එස්ටේට් ආයතනයක කතා කරන එක මම නන්න රෙකමන්ඩ් කරනවා. දැන් ඒ property එකක් ගන්න හිතන් ඉන්න කෙනෙක්. අපි හිතුවොත් ප්‍රොපර්ටි එකක් විකුණන්න හිතන් ඉන්න කෙනෙක්. ඒ කියන්නේ ඉඩමක් අරගෙන ගෙයක් හදලා විකුණන්න ඉන්න කෙනෙක් තුලිප්. එතකොට එයා රියල් ස්ටේට් ඒජන්ට් එක සම්බන්ධ වෙන්න ඕනේ ඉඩම ගන්න තැන ඉඳන්ද? නැත්තම් ගේත් හැදුවට පස්සේද? ඒකත් මම නැවත හිතනවා අර විකුණන්න ඕන කියන සිතුවිල්ල පහළ වෙන මොහොතේ සිට කියලා. මොකද දැන් මම දකින දෙයක් තමයි මේ ඉන්ඩස්ට්‍රි එක මමත් ප්‍රශානි මේ ඉන්ඩස්ට්‍රි එකේ එහෙම මේ අවුරුදු එකමාරක් දැක්කම මම මේ ෆුල් ටයිම් ඉන්නේ. ඒතකොට මමත් මේ මහා බහැලා ඉන්න මේ වෙටරන් කෙනෙක් නෙමෙයි. නමුත් මම ගොඩක් අය කරන දෙයක් හැටියට දකිනවා මේ සමහරලාට විකුණන්න මේ අන්රියලිස්ටික්
එක්ස්පෙක්ටේෂන්ස් දෙනවා මේ සෙලර්ස්ලාට ගිහිල්ලා කියනවා මට මෙච්චර ගාණ මේක විකුණත හැක් කියලා අර සෙලර් මේක දීලා දැන් අනන්ත ඔය කතා මං අහනවා ඊට පස්සේ ඒක ආන්ට විකුණ ගන්න බැරුව අර මිනිස්සු ඇඩ්වර්ටයිසින් වලට වියදම් කරලා ගෙදර හිස්වට තියලා කාලයක් තිස්සේ මේ යන්නේ වගේ මේ දුක්ඛිත කතන්දර අපිට හම්බෙනවා. ඔය දැන් මං හිතනවා දැන් ගේ හදන තැන ඉඳන් සමහරක් විට එයා ගේ හදන පැත්තට අනුව එයාගේ ඔළුවේ තියෙන ප්ලෑන් එක ඒ හරිය බයි කරන් ඉන්න අයට හරියන්නේ නැති වෙන්නත් පුළුවන්. නැති වෙන්න පුළුවන්. එක එක්කෙනාගේ සර්කම්ස්ටැන්ස් අනුව මේවා හරියට වෙනස් වෙනවා. සහ මේ අර අපි ඉස්සෙල්ලා සඳහන් කරා වගේ එක්ස්පර්ට් කෙනෙක් එක්ක කතා කරන කෙනේ තමුන් දැන් මම කවදාත් එක්ස්පෙක්ට් කරන්නේ මම මාත් එක්ක කතා කරා කියලා මාත් එක්ක මේ ට්‍රාන්සැක්ෂන් එක කරයි කියන බලාපොරොත්තුවක් මගේ නැහැ. නමුත් මට මේ මිනිස්යාගේ දැන හැඳින ගැනීම සම්බන්ධකම ඒගොල්ලෝ සමහරට තව කෙනෙක්ට මාව රෙකමෙන්ඩ් කරන්න පුළුවන්. ඒක මම හිතනවා හොඳ දේවල් කියලා. ඒක අපි ප්‍රජාවක් නෙමේ රට ඇතුලේ ඉන්නේ අපි ශ්‍රී ලාංකේය ප්‍රජාව කිව්වහම එක්තරා විදිහකට අපේ එකමුතුකමක් බොන්ඩ් එකක් අපි අතරේ තියෙනවා. එතකොට ශ්‍රී ලාංකිකයෙක් ඇවිල්ලා මගෙන් මේ ගැන ප්‍රශ්නයක් ඇහුවා කියලා දැන් ඔයා මගෙන් මේක ගන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඒක නැහැ. මේ මිනිස්සයා මොකද මේක අර මම ඉස්සෙල්ලා ගත්තත් එකයි නැත්ත් එකයි. මට ඕනේ ආව දැනුවත් කරන්න මට නොලෙජ් එක දෙන්න. ඒක අපි හිතනවා සදාචාරාත්මක දෙයක් කියලා අපේ වෘත්තිය ඇතුලේ. අනිවාර්යයෙන්. මේක අර යම් කිසි කෙනෙක් එඩියුකේට් කරන එකෙන් ඒ මනුස්සයාට යහපතක් වෙනවා නම් අපි හැමදේම මේ සල්ලි වලින්ම මයින්ඩ් ඕනේ නැහැ. අනිවාර්යයෙන්. ඒකත් හොඳ දෙයක්. ඔව් දුලීප්. අපි හිතමුකෝ ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට හරි නැත්නම් යාළගේ දෛනික අවශ්‍යතාවයක් විදිහට හරි ප්‍රොපර්ටි එකක් බයි කරන්න හරි සෙල් කරන්න හරි ඉන්න කෙනෙක්ට ග්‍රිඩ් ප්‍රොපර්ටි ගෲප් එකෙන් දෙන්න තියෙන ලාස්ට් ඇඩ්වයිස් එක මොකක්ද? දෛනික අවශ්‍යතාවයක් සඳහා ඇත්තටම මේ ප්‍රොපර්ටි එකක් විකුණනවා නම් මම හිතනවා ඒ කියන්නේ හදිසි අවස්ථාවක් කියමුකෝ. මම ඉතින් කියන ඒක කරන්න පුළුවන් දෙයක්. නමුත් දැන් එක මාකට්ස් යන අතරතුර දැන් අපි ඇඩ්වයිස් කරනවා සමහරලාට මේ මාකට් එකේ පුළුවන් නම් තව ටිකක් අල්ලන් ඉන්න. ඔව් අපි ඔයත් එකම චුට්ටක් කිව්වොත් මොන වගේ කාලයක් ගත වෙන්න පුළුවන්ද අපිට ප්‍රොපර්ටි එකක් සෙල් කරගන්න වගේම බයි කරගන්න අඩුම කාලය කිව්වොත් දවස් 30ක්. අනිවාර්යයෙන්. දවස් 30ක් කියන්නේ සාමාන්‍ය මේ ට්‍රාන්සැක්ෂන්ස් වලට මිනිස්සු බයර්ස් සහ සෙලර්ස්ලා ඉල්ලන අවම කාලයක්. නමුත් ඒ කියන්නේ දැන් අපි කියමුකෝ දැන් සමහර තියෙන බිල්ඩර්ස්ලා හදපු දේවල්. ඒගොල්ලන්ට එහෙම සමහරලාට මේ සාමාන්‍ය එදිනෙදා විකුණන කෙනෙක් නිකන් සාමාන්‍ය අපි වගේ කෙනෙක් විකුණනට වැඩිය බිල්ඩර් කෙනෙක් හදපුවා එයාට දවස් 30කට කලින් සමහරට විකුණලා ඉවර කරන්න තියෙන අවස්ථාවලුත් තියෙනවා. ඉතින් එහෙම ට්‍රාන්සැක්ෂන්ස් වල අපි ඉන්වෝල්ව් වෙනවා. සහ මේ ඔය ඔබ කිව්වා වගේ ඔය විකුණන ගන්න දෙකේදීම අපි කැමති අර ටිකක් අර මිතුරෙක් වගේ වැඩ කරන්න මේ අයත් ෆ්‍රෙන්ඩ්ලි විදිහට. මොකද කෙනෙක් මට ගයක් විකුණන්න කියලා එනවා නම් මම අනන්ත ඇඩ්වයිස් කරලා තියෙනවා මේ අවස්ථාවේ පුළුවන් ද අල්ලන් ඉන්න කියලා මම අහලා තියෙනවා. මට ඒක විකුණලා මගේ කමිෂන් එක අරන් මාරු වෙනවට වැඩිය ඒ මනුස්සයා තව අවුරුද්දක් ඉඳලා ලක්ෂයක් වැඩිපුර හොයනවා නම් ඒකෙන් මම හිතනවා මම නිවැරදි කරන සදාචාරාත්මක මිනිහෙක් කියලා. ඒ නිසා ඒ වගේම මේ මිනිසුන්ට ඒකෙන් ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. අවසන් ප්‍රශ්නේ කිව්වට මට තව පොඩි දෙයක් අහන්න හිතෙනවා. දැන් අපිට ප්‍රොපර්ටි එකක් සෙල් කරන්න හරි බයි කරන්න හරි හිතුනම ගෙයක් විතරද කරන්න පුළුවන්. නැත්නම් ගෙදරකට එහා ගිය දේවල් අපිට සෙල් කරන්න බයි කරන්න මේ හරහා පුළුවන්ද? ග්‍රිඩ් ප්‍රොපර්ටි ගෲප් එක හරහා. දැන් අපි ගෙදරකට අමතරව අපි කමර්ෂල් ප්‍රොපර්ටිස් කරනවා. ඒ කියන්නේ ඔය බියා හවුසස් වගේ දේවල්. අපි කාලයක් කරා හොලිඩේ හෝම්ස් උත් මම දන්න විදිහට අපේ එකට මට ගොඩක් ඉන්වෝල්ව් වෙන්න බැරිනවා මගේ කම්පැනි ගානික් අය කරා. නමුත් දැන් ගෙත් සමහරලාට ඔය දීපල ආයෝජනයක් සඳහා බලන අයට ගේකට වඩා ඇඩ්වාන්ටේජස් තියෙනත් පුළුවන් කමර්ෂල් පැත්තට ගියාම. ඒක ටිකක් අර දැන් මිනිස්සුගේ තියෙනවානේ ප්‍රශානි අර පොඩි බයක්. ඔව්. ගෙවල් තමයි අපි ඉඳලා තියෙන්නේ. ගෙවල් ගැන තමයි අපි දන්නේ. ගෙවල් වලට තමයි අපි වේදම් කරන්නේ. අරවට අත ගහන්න ගියොත් අපි ලොස්ට් වෙයිද දන්නේ නැහැ. අපිට මොනවයි වෙයිද දන්නේ නැහැ. ඒකට ඒ වගේ පොඩි අර පොඩි බීතිකාවක් තියෙනවා. නමුත් ඔන්න ඔය අවස්ථාවල විශේෂයෙන් ඔය බය ඇති වෙන අවස්ථාවල තමයි කතා කරන්නත් අපි ඉන්නේ. ඒ ගැන හරි නොලෙජ් එකක් දෙන්නේ. සහ ඒ ගැන ඇඩ්වයිස් එකක් දීලා ඒ වගේ ඩොකියුමන්ටේෂන් පෙන්නලා සමහරලාට යම්කිසි අපි කියමුකෝ මුදලක් සමග අපිත් එක්ක එන අයට ගේකට වැඩිය මම කමර්ෂල් ප්‍රොපර්ටි එකක් රෙකමෙන්ඩ් කරපු අවස්ථාවන් තියෙනවා. මොකද මට හිතෙන යාට ඒක වාසිදායක වැඩි ගයක් ගන්නවට වැඩිය. ඉතින් එහෙම අයගේ කමර්ෂල් ප්‍රොපර්ටිස් අරගෙනක් තියෙනවා. සෝ ඒක එකිනෙකනාගේ සිටුේෂන්ස් අනුව ඒගොල්ලන්ට යන්න ඕනේ තැන
හරිම වැදගත්. ඒගොල්ලන්ගේ තමුන්ගේ කරන්ට් තත්ත්වය මොකද්ද, යන්න ඕනේ තැන මොකද්ද කියන එක හරිම වැදගත්. ඔය ප්‍රශ්න දෙක තුන අහලා තමයි අපි මේ ඒගොල්ලන්ට මේ ප්‍රොපර්ටිස් සජෙස්ට් කරන්නේ. එහෙනම් බොහොම ස්තුතියි දුලිප්, ග්‍රිඩ් ප්‍රොපර්ටි ගෲප් එක නියෝජනය කරමින් අද අපිත් එක්ක සම්බන්ධ වුණාට. ආයුබෝවන් කියලා සමුදෙන්න.